හදන්න යන්නේ අඹ මෝජුවක්. මුලින්ම ඇතුලේ ලිපේ තියාගෙන මෙන්න මේ විදිහට තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික රත් වෙනකන් ඉඳලා අපි මේකට අඹ ටිකක් එකතු කරගන්නවා. අපේ පුරුවම අපි මේකට මිනිස් 3-5 දෙකම ටිකක් වැඩියෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම මම සම්පේ කරපින්ට සුදු ලුණු එකතු කරගත්තා. එකතු කරගත්ත සුදු ලුණු කරපින්ට හොඳින් තෙලේ කලවම් කරගන්නවා මේ විදිහට. කපාගත් අඹ මේ විදිහට එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳින් මේක කලවම් කරගන්නවා. මේ විදිහට හොඳින් මිශ්‍රණය අඹ වෑංජනේ කලවම් කරගත්තට පස්සේ අඹ ටික හොඳින් ඉඳෙන්න අපි මේකට වතුර ස්වල්පයක් එකතු කරගන්නවා. මිශ්‍රණය ආපහු කලවම් කරලා අපි කරන්නේ එමීට ගින්දරේ ඉදෙන්න අපි මේක වහනවා. ටිකක් ඉදුණාට පස්සේ අපි මාළුව කලවම් කරගෙන ඇඹුල් ගතිය අඩු වෙන්න අපි මේකට සීනි ටිකක් එකතු කරගන්නවා. සීනි ටික එකතු කරලා නැද්දටත් හොඳින් කලවම් කරගන්නවා. නැවත අපි මාළුව ටිකක් ඉදෙනකන් වහලා තියාගන්නවා. හදාගත්ත අඹ මාළුව අවසානයේදී මෙන්න මේ විදිහ තමයි පෙනුම. රස පාටයි නේද? පාට විතරක් නෙමෙයි ඇත්තටම රසයි. ඔයාලත් හදලා බලන්න.